මේ අතර තවත් විස්තරයක් කියන්නම්. මේ හොඳ ගොයම් පඳුරක්. මේ තියෙන හොඳ ගොයම් පඳුරක්. එතකොට මෙන්න මේ කහවීමක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා කිසිසේත්ම බය වෙන්න එපා. එහෙම කහවීමක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ උඩින් බලපුවම ඔයාලා කියන උඩ කොළ කහ වෙලා කියලා නෑ. මම මීට කලින් මේ ගැන වීඩියෝ දාලා තියෙනවා. මේ සැරේ දාන්නම්. ඒතර ඔයාලට සෙනිකව මේ බලා ගන්න පුළුවන් හින්දා සාමාන්‍යයෙන් ගොයන් ගහක් මේ වගේ ගහක් සතියේට එක කොළේ වගේ හැදෙනවා. මේ දජපත්‍රේ තාම දජපත්‍රේ නෑ. මේ ඉන්නේ දජපත්‍රේ එනකන් හතියට කොළයක් වගේ හැදෙනවා. මේ 1 2 3යි. ඒතර මේ කොළේ තමයි මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. හොඳට පේනවා ඇති. ඊට පස්සේ තමයි අනිත් කොළ ටික තියෙන්නේ. දැන් මේ මුලින්ම හැදෙන කොළේ කහ වෙලා ඒක වී කියලා යනවා සාමාන්‍ය විදිහට. මේ මුලින්ම අප කොළයකොත් ඒක ගිහිලා තියෙනවා. එතකොට මෙහෙම දැක්කහම මේ වගේ හොඳ ගොයම් පඳුරක මේ වගේ කහ වීමක් දැක්කම බය වෙන්න එපා. ඒක සාමාන්‍යයි. ඒතකොට මේ හොඳ පොහොර ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ තද නිල්ලක් නෑ. හොඳ අවශ්‍ය ප්‍රමාණය යූරියා ප්‍රමාණය ලැබිලා තියෙනවා. එතකොට මේ ඊළඟට මේ කොළේ යාන්තම් කහ වීගෙන යනවා. එතකොට නිර්දේශ පොටෑසියම් ප්‍රමාණය යූරියා ටිකයි අඩුපාඩු බලලා දුන්නා. මේ වගේ පඳුරක කහ වීමක් දැක්ක බය වෙන්න එපා ඔය මහත්මයා. එතකොට මේකෙම අපිට හොයා ගන්න පුළුවන් දැන් මේ පඳුරේ මේ කලින් ඉඳලා තියෙන මෙන්න මේ වගේ ඔයාලා හුඟක් අහලා තියෙන මෙන්න මේ සුදු මොකක්ද කියලා. අර ඉබිකුරුම ඉන්න කළු ඉන්න ඉබ්බෙක් වගේ එකෙක් අන්න ඌ එතන ඉඳලා තියෙනවා. ඒකයි මෙතන හානියක් වෙලා තියෙන්නේ මේකේ මේ වගේ. අය සාමාන්‍යයෙන් චූටි චූටි ලාක්ෂණික වෙන පත්‍රමයිට හානියක් ලොකුවට තිබිලා නැහැ. ඉතින් මේ වගේ ගොයම් පඳුරක එහෙම තිබ්බොත් එහෙම ඔයාලා අනිවාර්යෙන් එහෙම බය වෙන්න එපා. දිලීරනාශක දාන්න අනවශ්‍ය විදිහට පොහොර දාන්න යන්න එපා. ඒතර කියන්න බැරිුණ කාරණා මතක් කරන්නම්. අර වගේ අපේ උෂ්ණත්වයේ අඩු කාලෙකදී හිරු එළිය අඩු කාලෙකදී දිලීර හානි වර්ධනය වෙන්න හැකියාව. දිලීරයක් සාමාන්‍යයෙන් මෙන්න මේ කොළ පාට කොළයක ලප පැල්ලම් ආන් ඒ වගේ තමයි එන්නේ. හොඳට සිහින් දුඹුරු පුල්ලි කොළ පාළුව ඒතර කොපු අංගමාරය වගේ දිලීර හානියෙන්ද ඉඩකඩ තියෙන මේ අඳුරු කාලගුණයත් එක්ක. ඒ කියන්නේ අහස වලාකුලින් බර වුණාම හුඟක් බර වෙලා තිබ්බහම ආර්ද්‍රතාවත් වැඩි උෂ්ණත්වයත් අඩු වෙනවා. එතකොට සීතල වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලෙඩ රෝග හැදෙන්න ප්‍රවණතාව වැඩි. ඒ ගැන අවධානය යොමු කරන්න. එතකොට අර කලින් වීඩියෝ එකේ මම සඳහන් කරා වගේ උත්සේදනය ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය ටිකක් එකතැන හිර වෙනවා වගේ වුණාම ඔය වගේ අර දිලීර හානි වල සත්තුන්ට හානි කරන්න හැකියාව වැඩි වෙනවා. එතකොට ඔයාලා අනවශ්‍ය විදියට නයිට්‍රජන් පොහොර යොදන්න යන්නත් එපා. ඒතර ගොල්ල වැඩි වෙනවා. එතකොට තවත් කෘමි හානි කරන සතුන්ට එයාලට හානි කිරීම හැකියාව වැඩි වෙනවා. එතකොට දියර පොහොර, දිලීර නාශක වගේ යොදද්දි සැලකිල්ලෙන් යොදන්න. මෙතකොට මතක් කරනවා දියර පොහොරත් එක්ක දිලීර නාශක. දිලීර නාශක මොනවත් එක්ක කවලම් කරන්න එපා. තනියම යොදන්න. ඒ ගැන අවධානයෙන් ඉන්න. ඊට අමතරව මේ වගේ අවස්ථාවේදී අවුව වැටෙන අවස්ථාවකදී දියර පොහොරේම යොදනවා නම් ඒක පොඩ්ඩක් කල්පනා කරලා යොදන්න. මොකද මේ ගොයන් ශාකය කියන්නේ බූව වැඩි ශාකයක්. එතකොට දියර පොහොර උරා ගැනීම හැකියාව මේ තියෙන කාලගුණත් එක්ක කෙසේද වේද කියලා අපිට හිතා ගන්නත් බෑ. මේ අනුව පුළුවන් තරම් අපි මුල් මගින් තමයි පොහොර දෙන්න උත්සාහ කරන්න ඕනේ. කාලගුණ තත්ත්වයක් එක්ක ඔයාලා තීරණය කරන්න මේ අවස්ථාවේ මොනවද යොදන්න ඕනේ කියලා. මම කිව්ව කරුණු පැහැදිලිද කියලා මම හිතනවා. ඉතින් මොන හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. වගාව මේ මාස ටිකේ හොඳට නිරතුරුව රැක ගන්න උත්සාහ කරන්න. විමසිල්ලෙන් ඉන්න.